හායි පුරුපුරු කතා එපිසෝඩ් නම්බර් 4 එක මම ඇවිල්ලා තියෙනවා. දැන් ඕගොල්ලෝ බලන්න ඇති අද ආරාධිතා මුත්තිය කෝ කියලා. ඇත්ත වශයෙන්ම කෝත් මේ වීඩියෝ එකට සහභාගී වෙන ආරාධිතා මුත්තිය මෙතෙන්ට ආවත් මේ වෙලාවේ එයා ආවට සිරිනර්ම තමයි ඉන්නේ. විනාඩියක් ඉන්න මම එයාව එක්කගෙන අද වැඩසටහනේ අපි යා ගැන කතා කරමු. ඇත්ත වශයෙන්ම මේ අපේ වීඩියෝ එකට ආපු ආරාධිතා මුත්තිය මේ වෙනකොට මෙන්න මේ විදිහට පරිසරයේ සිරිනර්ම තමයි ඉන්නේ. එයාගේ පැම්පස් එකත් භාගයට ගලවගෙන ඉන්න මම කොහොම හරි එයාව අපේ එපිසෝඩ් එකට කොහොම හරි එක්කගෙන ඔන්න ආවා අපේ ආරාධිතා මුත්තිය කොහොම හරි අපි එක්කගෙන ආවා. පැම්පස් එක නම් භාගයට ගලවගෙන ඇත්ත වශයෙන්ම ඉන්නේ. ඉතින් මෙයා ගැන කියනවා නම් මෙයාගේ නම තමයි පැචි. මෙයා ආවේ පාරක ඉඳලා. ඉතින් අනිත් අය වගේම තමයි පාරේ දාලා ගිහිල්ලා විදිහට එක්කන් ආපු කෙනෙක් තමයි අපේ පැචි මෙනවිය කියන්නේ. ඉතින් පැචි මෙනවිය ගැන කියනවා නම් ඉන්න දැන් එයාගේ පැම්පස් එක මට අයින් කරන්න මේ වෙලාවේදී. මොකද අපේ මේ එපිසෝඩ් වලට සහභාගී වෙන එක එක්කෙනාට තියෙන එක එක චරිත ලක්ෂණනේ. ඉතින් එයාගේ විදිහට අපිට අනිවාර්යයෙන්ම ඇඩ්ජස්ට් වෙන්නම වෙනවා. ඉතින් කොහොම හරි ඔන්න ආවා අපේ මෙනවිය. මේ තියෙන එයාගේ කකුල් දෙක ඕගොල්ලන්ට පේනවා ඇති. එයාගේ ඇක්සිඩන්ට් එකකින් පස්සේ කකුල් දෙක මෙන්න මේ විදිහට තමයි සවි වෙලා තියෙන්නේ. ඉතින් යාට ඇවිදින්න බෑ. යා බඩගගා තමයි ඇවිදින්නේ. ඒ ඕගොල්ලෝ බලනවා ඇති. ඇයි යා පැම්පස් එකක් ඇදලා කියලා. එයාගේ කොන්දෙන් පහළ කොටස පන නෑනේ. ඉතින් එයාට හැම වෙලෙම නොදැනි කක්ක යනවා, චූ යනවා. ඉතින් ඒ වගේ දේවල් වලදී දවසේ හැම වෙලෙම නෙනේ අවශ්‍ය වෙලාවට විතරක් එයාට අපි මේ පැම්පස් එකක් අඳලා තිනවා. ඉතින් පැචි කොහොමද කියන්න වගේ විස්තර? ඉතින් පැචි ගැන කිව්වොත් පැචි හරිම කැමති කැට් ටොයිස් එක්ක සෙල්ලම් කරන්න. එතකොට එයාට තව යාළුවෝ ඉන්නවා. ඒ යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න. ඔයගොල්ලෝ වීඩියෝ එකේ ඉස්සරහට දකි ඇවිදින්න බැරි වුණාට එයා හරි ෂෝක් එකට අනිත් පුරුපුරු වගේම එයාට පුළුවන් විදිහට කකුල් දෙකෙන් ඇවිදින්න බැරි වුණත් එයා සෙල්ලම් කරනවා. ඉතින් ආබාධිත පුරුපුරුවන්ගේ තියෙන විශේෂත්වය ඔන්නෝක තමයි. ආරක්ෂිත වටපිටාවක් ඇතුලේ ඒගොල්ලෝ දන්නවා කොහොමද ඒගොල්ලෝ සෙල්ලම් කරන්න ඕනේ, ජීවත් වෙන්න ඕනේ කොහොමද ඔන්න ඔය ඔක්කොම. හැබැයි ඒ ඔක්කොටම ඕනේ අපේ ආදරය, සෙනෙහස, රැකවරණය. ඉතින් මේ ඔක්කොම හම්බෙන පැචි ඔන්න ඔය විදිහට ලස්සන ජීවිතයක් ගත කරනවා. මම කියවනේ කලිනුත් මේ නෝනා චුට්ටක් කලබලකාරී නෝනා කෙනෙක්. කලබලකාරී කියලා කියන්නේ එයාට ඉතින් ඇවිදින්න බෑනේ. ඉතින් එයා මේ වගේ එලිමහම් ප්‍රදේශයකට ආවම ටිකක් එයාගේ එක්සයිට්මන්ට් එක වැඩි. ඉතින් බඩ ගාන්න එහෙම යන්න තමයි එයාට තියෙන උමනාව. ඉතින් කොහොම හරි බඩ ගාන්න මේ හැම දෙයකටමත් එයාට අවශ්‍ය පහසුකම් ඒ විදිහට මට තියෙන පුංචි ඉඩකඩේ සලසලා දීලායි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇවිදින්න බැරි වුණත් ආදරයේ කරුණාව මැද්දේ අපේ පැචි නෝනා එයාගේ ආබාධ ජීවිතේ ලස්සනට ගෙවන්නේ. ඉතින් පැචි හරිම කැමති කැට් ෆුඩ් කන්න, මාළු කන්න. ඒ වගේම එයා උදේට අනිවාර්යෙන් කන්නේ කැට් ෆුඩ් සහ එළු කිරි විතරයි. හැබැයි උදේට මාළු දුන්නට එයා කවදාවත්ම මාළු කන නෝනා කෙනෙක් නන් නෙමෙයි. ඒ වගේම රැට එයා අනිවාර්යෙන්ම කන්නේ ලින්න මාළු. ඉතින් ඕගොල්ලෝ පුරුපුරු හදන අය නම් දන්නවා මේ පුරුපුරු කියලා කියන්නේ කොච්චර පිකී જાතියක්ද කියලා. ඒගොල්ලෝට ඕන විදිහට තමයි අපිව පසුරුවාගෙන අපේ ආදරේ හොරකම් කරගෙන ජීවත් වෙන්නේ. ඉතින් බලන්නකෝ එයාගේ හැඩ එයා බැලු බැලමට කියන්න බෑ නේද ආබාධිතයි කියලා. අන්න ඒකයි මම හැම වෙලෙම කියන්නේ ආබාධිත වුණා කියලා අපි නොසලකා හරින්න ඕනේ නෑ. අපේ ආදරයට කරුණාවට පුළුවන් ඒගොල්ලෝගේ ජීවිත කතා හරි ලස්සනට වෙනස් කරන්න මේ අපේ පැචි ගර්ල් වගේ. ඉතින් පැචි ගැන ඕගොල්ලන්ට මොකද හිතෙන්නේ? එයාගේ මේ ඇවිදින්න බැරි කකුල් දෙකත් එක්ක එයා ගත කරන ජීවිතය ගැන ඕගොල්ලන්ට මොකද හිතෙන්නේ? එයාව දැක්කම මොනවද හිතෙන්නේ කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන ගමන් ඕක දැන් අපේ ආරාධිතා මුත්තිය කියනවා මේ රෙකෝඩින් එක මේ වෙලාවේ ඇති කියලා. ඉතින් අපි එයාට ඕන විදිහට මේ වැඩ කටයුතු කරන්න ඕනේ. එහෙම නේද? ඉතින් එහෙමනම් මෙයා ගැන හිතන දේ කමෙන්ට් එකකින් දාගෙන යන ගමන් අපි එපිසෝඩ් 5න් හම්බෙනකන් අදට යනවා. එහෙනම් නැවත හම්බෙමු. බයි.